අපි අද බලමු ඉතිහාසය වෙනස් කරන්න පුළුවන්ද? ඉතිහාසය වෙනස් කරන්න අපිට බෑ. ඉතිහාසය පිළිබඳ දැනුම ඇති කරගෙන ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන වර්තමානය නිවැරදි දිශාවකට අරමුණක් ඇතුව ඉදිරිය අනාගතය මේ ආකාරයකට පැවතිය යුතුයි කියන නිශ්චිත ඉලක්කයකට අපට යා හැකි. නමුත් ඉතිහාසය කියන්නේ පරණ අතීතය. පරණ අතීතය වර්තමානයට ගෙනල්ලා වර්තමානය විසින් පරණ අතීතයට නඩු. එහෙමත් නැත්නම් පරණ අතීතය නිවැරදි කිරීමක් කරන්නට උත්සාහ කරමු. පරණ අතීතයකට වර්තමානයේ සාධාරණයක් බලාපොරොත්තු වෙනවනම් වර්තමානයේ ඒවට දඬුවම් දෙන්න හිතෙනවනම් අනාගතය ඉදිරිය පිළිබඳ යම් පැහැදිලි චිත්‍රයක් මවා ගැනීමට අපහසුතාවයක් නැති වෙනවා. මොකද අතීතය කියන්නේ අතීතයට යට වුණු ක්‍රමවේදයක්. අතීතයට යට වුණු ක්‍රමවේදයකට අතීතයේ ජනතාවත් අතීතයේ ඒ රටේ පුරවැසියොත් ඒ ක්‍රමවේදයට ජීවත් වුණා, හැඩ ගැහුණා, ඒ ක්‍රමවේදයට පැවතුණා. නමුත් වර්තමානයේදී ඒ ක්‍රමවේදය වෙනස් කරනවා නම් වර්තමානයේදී ඒ ක්‍රමවේදය වෙනස් කරන්නට අපි කරන්නට ඕනේ අතීතය දැනගෙන අතීතය ක්‍රියාවලිය වර්තමානයෙන් ඉදිරියට වැළැක්විය යුතු ආකාරයට හැඩ ගැසිය යුතුයි. එතකොට වර්තමානය ඉඳන් ඉදිරියට අපි කටයුතු කරනවා නම් අතීතය වර්තමානයේදී නවත්තන්නට ඕන. ඒ කියන්නේ ගිය සතියේ වෙච්ච වැරදක් මේ සතියේ නවත්තන්නට ඕන කියලා හිතමු. එහෙමනම් අපි කරන්නට ඕන අතීතයේ සිදුවුණු වැරදි වර්තමානයට ගෙනල්ලා වර්තමානයේදී අතීත වැරදි හොය කාලය ගත කරනවා වෙනුවට වර්තමානයේ ඒ සියලු වැරදි එතනින් නවත්තලා ඉදිරි අනාගතය ඉදිරි කාලයට වර්තමානයේ සිට කටයුතු කිරීම තමයි කළ යුත්තේ. එහෙමනම් අපි බලමු අපේ ජන සමාජය අපේ රටේ ජනතාව යම් විදියකට වැරදි කරලා තියෙනවා කියලා. එහෙමනම් දැන් අපි කරන්න ඕන යම්කිසි විදියකට වර්තමානයේදී ඒ සමතයකට පත් කරගත යුතුයි. අතීතයේ වෙච්ච වැරදි නිවැරදි කරන්න ගියාට ඒවා නිසි ආකාරයට නිවැරදි කිරීමක් කර ගැනීමට අපහසු වෙනවා.
ඒ නිසා අපි වර්තමානයේ අද අපි හිතමු 2025 පෙබරවාරි 5 කියලා. 2025 පෙබරවාරි 5 වෙනිදා අපි යම් කිසි නීතිමය රාමු පද්ධතියක් සම්මත වෙනවා. අපි එහෙම හිතමු. එහෙම නැත්තම් අපි අලුත් නායකත්වයක් යටතේ අලුත් ටීම් එකක් එක්ක එහෙම නැත්තම් අපි අලුත් ක්‍රීඩා සමාජයක් එහෙම නැත්තම් අපි අලුත් සංගමයක් එහෙම නැත්තම් අපි අලුත් සභාවක් එහෙම නැත්තම් අපි අලුත් සමාජ ක්‍රියාකාරී සංවිධානයක් ආරම්භ කරනවා කියලා. එhmenan අද වර්තමානයේ 2025 පෙබරවාරි 5 කියලා හිතමු. අන්නේ 2025 පෙබරවාරි 5 වෙනිදාද අපි අලුත් සභාවක් හදනවා. ඒ අලුත් සභාවට අපි අපේ රටේ ඉන්න පුරවැසියෝ හෝ ගමේ ඉන්න පුරවැසියෝ හෝ අපි පක්ෂ පාට ભેදයකින් තොර හොරුද මේ අය හොඳ අය මේ අය නරක අය එහෙම කියන්නේ නැතුව අපි මේ සභාවට එකතු කරගන්න අපි අද ඉඳන් මේ නීති පද්ධතිය සක්‍රියයි. අද ඉඳන් මේ නීති පද්ධතිය ක්‍රියාකාරී. අපි අද මේ වැඩේ ආරම්භ කරන්නේ ඉදිරි අවුරුදු 10ක සැලැස්මකට. විවෘතව අපි සංවාද කරනවා, සාකච්ඡා කරනවා. ඒ ඉදිරි අවුරුදු 10 ටාගට් එකක් ඇතිව, අරමුණක් ඉලක්කයක් ඇතිව ඒකට අපි හැමෝම එකතු වෙලා වැඩේ පටන් ගන්නවා. වර්තමානයෙන් අනාගතයට තමයි අපි වැඩ සැලසුම් කරන්නට ඕන. ඒ නිසා අපි දැන් බලමු. අපේ රටේ දැන් තියෙනවා දැවැන්ත ආහාර අර්බුදයකට එන පෙර ලකුණු පහළ වෙලා පෙර නිමිති පහළ වෙමින් පවතිනවා. එහෙමනම් දැන් අපි කරන්නට ඕන මොකක්ද? අපි අද රටේ ජනතාව හැටියට, රටේ පුරවැසියෝ හැටියට අතීතේ අපිට අපේ පෙරමුතුන් මිත්තන් මේ භූමිය සරුසාර කෙත්වතු සකස් කරලා සෑම තැනකම අපිට ආහාරයට ගන්න පුළුවන් කුෂි පැල රෝපණය කරලා ඉතා අලංකාර පළතුරු යනක් වගේ ලංකා භූමිය තිබුණා. දැන් අපිට අතීතේ අපි දන්නවා. දැන් අපි කළ යුත්තේ මොකද්ද? 2025 පෙබරවාරි මාස 5 වෙනිදා අද ඉඳන් අපි පටන් ගන්නට ඕන රටේ පුරවැසියෝ හැටියට ඉදිරි දැක්මකට, ඉදිරි අවුරුදු 10කට, ඉදිරි අවුරුදු 20කට අපේ පරම්පරාව, අපේ මතු පරපුර, අපේ රටේ ඉදිරි අනාගත දූ දරුවෝ වෙනුවෙන්, අපේ රටේ වෙසෙන ජනතාව වෙනුවෙන් අපි කැපවීමක් කරන්නට ඕන. අපි කරන්නට ඕන දැන්ම මොකද්ද? පුළුවන් විදියට තමන්ගේ ගෙවැත් ඉඩ තියෙන සෑම තැනකම ස්ථීර භෝගයක්, පොල් පැලයක්, කොස් පැලයක්, දෙල් පැලයක් ආදී වශයෙන් ඒ වගේම ගෙවැත්තේ ඉඩ තියෙන ප්‍රමාණයට ගෙවතු වගාවක් ආරම්භ කරගන්නට ඕන. තනි සෑම නිවසකම රටේ සෑම කෙනෙක්ම එකවන්ව මේ වැඩේට අත ගැහුවොත් අපි ඉදිරියට එන්න තිබෙන දැවැන්ත ආහාර අර්බුදයට විසඳුමක් අපිට අපි විසින්ම නිර්මාණය කරගත හැකියාව පවතින. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මේ රට ඉදිරියට ගොඩ දාන්නට වෙරදරමු, කැපවෙමු. දවසට පැයක පමණ කාලයක් කැපවෙමු. ඒ වෙනුවෙන් ඔබ සැමට අපි ආරාධනා කරනවා ලංකාවේ සිටින සෑම YouTube නාලිකාවකටම මේ පණිවිඩය
රටේ සෑම අස්සක් මුල්ලටම ගෙන යන්න. කටින් කට තමන්ගේ බස් එකේදී, තමන් ව්‍යාපාර ස්ථානයේදී, කඩපිලේදී, පොලේදී මේ ගැන සංවාදයක් ඇති කරගන්න. රට ස්වයංපෝෂිත කරගමු. පළවෙනි කාරණාව තමයි රට ස්වයංපෝෂිත කර ගැනීම. අංක 1 රටේ පුරවැසියාගේ ආහාර ප්‍රශ්නය. ඒකට අපි හැමෝම කැපවෙමු. ඒ වෙනුවෙන් වැඩ කරමු. ඒ වෙනුවෙන් මහන්සි වෙමු. කිසිම පාලකයෙකු මේ රට ගොඩ දාන පාටක් දැනට පේන්නට නැහැ. ඒ නිසා තනියම අපි අපේ ආර්ථිකයට අවශ්‍ය කරන සම්පත් ටික එකතු කරගමු කියන ආරාධනා කරමින් ඔබ සැමට තෙරුවන් සරණයි. සියලු දෙවි පිහිටයි.